Hi everyone, welcome back to my channel. මම දැන් යනවා කැම්පස් එකට. මේ දවස් අද නිමාඩු කැම්පස් එකේ. මේ තව සති දෙකකින් එක්සෑම් තියෙනවා. ඒකට පාඩම් කරන්න කියලා යනවා. පයින් යන්නේ. අද මේ හොඳටම අවුවයි. සීතල අඩුයි. බයිසිකල් එකක් පේනවද? මේ තියෙන්නේ ටවුන් එකේ තියෙනවා මේ වගේ බයිසිකල් මේ ඇප් එකක් තියෙනවා. ඒකෙන් මේ ඕන කෙනෙක්ට බයිසිකලේ අවైలබල් නම් ඕන කෙනෙක්ට ඇප් එක through එක අන්ලොක් කරලා ටවුන් ඒරියා එකේ ඕන තැනක යන්න පුළුවන්. මේ තමයි කැම්පස් එක පටන් ගන්න විදිහ. පාර දෙකටම තියෙනවා කිලෝමීටරක් වගේ. දෙපැත්තට තියෙනවා. හැබැයි එක බිල්ඩින් එකක් හරියට පේන්නේ නැහැ. මොකද හැමතැනම මේ වෙනවනේ ගස්. ඉතින් වල පේන මෙතන ওই පාර දිගටම කෙළවරට මෙහා කෙළවරටම තියෙන අපේ කැම්පස් එක. මේ බිල්ඩින් මෙතන පේනවා. දැන් මෙතන බිල්ඩින් එකක් තියෙනවා. Mechanical faculty mechanical engineering faculty මෙතන තියෙන්නේ. ඔය වගේ දිගටම තියෙනවා මේ ගස් වැඩි හැබැයි. අද මේ කැම්පස් එක නිමාඩු කට්ටිය නෑ එච්චර. ළමයි කීප දෙනෙක් වගේ ඇවිල්ලා ඉන්නවා. ඔයාලට පේනවද මේ බයිසිකල් පාක් තියෙන්නේ? ඊකටම බයිසිකල් පාක්. ප්‍රොෆෙසර්ලා එහෙමත් ඉතින් බයිසිකලේ තමයි එන්නේ ටයි දාගෙන. හරියට බිල්ඩින් එකක් පේන්නේ නැහැ. මොකද ගස් වලින් වැහිලා බිල්ඩින්ස්. තව ඉස්සරහට තියෙනවා. මෙතන තියෙනවා මේ ඉස්සර පාරණක ඉස්සර ඔය ස්ට්‍රීම් එන්ජින් කියන්නේ ට්‍රේන් කෝච් වලට පාවිච්චි කරපු එන්ජින් එකක් තියෙනවා මෙතන. මේ අන්න බලන්න මේ තියෙන්නේ මේ දැන් ස්ට්‍රීම් එන්ජින් එකක්
ජර්මන් වලින් තියෙන්නේ. මේ තියෙන අපේ කැම්පස් එකේ එන්ට්‍රන්ස් එක මම කලින් ආවේ කැම්පස් එකෙන් අපේ මේ පිටිපස්සෙන්. මොකද මම නැවතලා ඉන්න තැන ඉඳලා කෙලින්ම ඩිරෙක්ට් පාර තියෙන්නේ මේ එතනින්. මෙතන මේ අපේ කැම්පස් එකේ ලයිබ්‍රරි තියෙන එක 1800 ගණන් වල හදපු බිල්ඩින් එකක්. මම කියනවා දැන් ලයිබ්‍රරියට අරන් තියෙන්නේ ගොඩක් පරණයි උනට මෙන්න බලන්න. මේ තියෙන 1862 හදපු බිල්ඩින් එකක් දැන් කැම්පස් එකේ ලයිබ්‍රරියට අරන් තියෙන්නේ. library. මේ තියෙන්නේ පාකින් ටිකට් ගන්න ඒවා. ඔක්කොම ඔටෝමැටික්. මේ තියෙන්නේ බෙන්ස් එක ආරම්භ කරපු කාල්ස් විලියම් බෙන්ස්. එයාගේ සොහොන තමයි මෙතන තියෙන්නේ. සිටි එකේ මැද තියෙන්නේ.
වෙලාව හවස 8යි. මේ දවස්වල ඉතින් අර වින්ටර් එක ඉවරයි. දැන් ඔතනම රස්නේ කාලේ සාමාන්‍ය දෙයක් ඉන්න පුළුවන් ටී-ෂර්ට් එකක් අරගෙන මෙන්න මේ තියෙන්නේ මේ හොස්පිටල් එකේ ඔය ඉමර්ජන්සි සර්විස් එකේ හෙලිකොප්ටර්ස් දාලා ගන්නේ. ඔන්න බලන්න. මේ හොස්පිටල් එකට බාන්න යනවා. හැම හොස්පිටල් එකකම මේ තියෙනවා ඔය වගේ හෙලිකොප්ටර්ස්. තියෙනවා. ඔන්න බලන්න. මේ තියෙන්නේ මේක නම් ආටිෆිෂල් හදපු එකක් මොනවාර ලස්සනයි මේක මේ කන්නේ කියලා. ඒ වගේ පේනක් දන්නේ කට්ටිය මේ වොලිබෝල් ගහනවා ටෙනිස් අනම්මන සෙල්. එතන තියෙනවා මේ පොඩි ළමයිට ප්ලේ ග්‍රවුන්ඩ් එකක් වගේ. ලස්සනයි පාක් එක. මාර නිදහස්. හැමෝම වගේ ඇවිල්ලා ඔය සෙල්ලම් කරනවා. ටේබල් ටෙනිස් ප්ලේ කරන ගමන් beach volleyball. ये कटा हो गया किन्ना है. පොඩි විලක් තියෙනවා මෙතන මේ බෝට්ටු තියෙනවා. දැන් හවසේ හින්දා මම හිතන්නේ වහලා තියෙන්නේ. දවල්ට එහෙම මේ කට්ටිය යනවා මම දැකලා තියෙනවා. මේ ඔන්න බලන්න මේ මල් ළඟටම පොඩි කෙනෙක් බලන්න කවුද කියලා. ඌ බය නෑ මං ගාව මේ ළඟ ඉන්නේ. අත්තුත් මාර නිදහසේ ඉන්නවා. කිසි කරදරයක් නෑ සතේකටවත් මෙහි.
එකට ගියා. ඊට පස්සේ හවස වෙලා හිටාවා. දැන් ගෙදර යන්න හදන්නේ. දැන් වෙලාව 9:00යි. හෙටත් කැම්පස් නෑ. හෙට හවස වැඩ තියෙනවා. වැඩට යනවා. අය ලබන සතියේ සඳ තමයි කැම්පස් තියෙන්නේ. ට්‍රෑම් එකට යන්න ගෙදර යන්න. හවසට මෙයාලා මේ හැමදාම ඔය වගේ හවසට එනවා. පොඩි මේ පැටව් වගේ. දවල්ට මම හිතන්නේ පොළොවස්සේ මම හිතන්නේ. දවල්ට පේන්නවත් නෑ. ඔයාර මේ ඕන්න නැත වමන්න. තව දෙන්නෙක් ඉන්නවා ඇතනේ. කිසි කරදරයක් නෑ. ඔය වගේ ඉතින් ඉන්නවා. දවල්ට නම් මම දැකලා නැහැ කොහේ ඉන්නවද කියලා අතර. මේ මම අර උදේවලට කිව්වේ මෙන්න මේ බයිසිකල් තියෙනවා කියලා ටවුන් එකේ. මේ අන්න ඒකේ මම දැන් යන්න හදන්නේ ගෙදරට. මේක මේ ඇප් එක තියෙනවා. ඇප් එකේ මෙතන මේ ලොක් එක ඕපන් වෙනවා. ඒ වගේ හරයි යන්න තියෙන්නේ මේ ඕන තැනක යන්න පුළුවන්. මම ගෙදර යන්න හදන්නේ මේකේ. ජර්මනියේ හැමතැනම මේ වගේ හැම පාරකම මේ වගේ බයිසිකල් ලේන් තියෙන දෙපැත්තම තියෙනවා. පේනවනේ. කවුරු හරි මගේ වීඩියෝ එක බලනවා නම් ජර්මනියට අලුතෙන් ඉන්න කෙනෙක් හරි අලුතෙන් ආව කෙනෙක් හරි මේ හැම ටවුන් එකකම මේ වගේ බයික්ස් තියෙනවා. බයිසිකල් තියෙනවා. මේ වගේ කැම්පස් යුනිවර්සිටි ඊමේල් එකෙන් රෙජිස්ටර් කරලා account එකක් හදලා හැදුවාම මේ අපිට පැය භාගයක් ෆ්‍රී. පැය භාගයක් යනකම් ෆ්‍රී. ඊට පස්සේ යුරෝ 7.50ක් වගේ මෙහෙනම් $12ක් කැපෙනවා. පැය භාගයක් සාමාන්‍යයෙන් ටවුන් ඒරියා ඉන්න එක්කෙනෙක්ට හොඳට නැති ෆ්‍රී ඔෆ් චාර්ජ් යන්න පුළුවන් බයිසිකල් අරගෙන. මම මේ වගේ තමයි යන්නේ. මේ ගොඩක් මෙහි ඉන්න කට්ටිය දන්නවා අලුතින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒක මම හිතනවා සල්ලි සේවින් කරගන්න හොඳ ඔප්ෂන් එකක් මේ වගේ බයිසිකල් තියෙනවා කියන එක. මොකද මේ ටවුන් ඒරියා එකේ ඉන්නවනම් අනිවාර්යෙන් බයිසිකල් එකක් තියෙන එක ඇත්තටම පහසුයි. මම ඉන්න ටවුන් එකේ නම් ඇත්තටම බස්ස් නැහැ. බස් නැහැ. මේ ට්‍රෑම් තමයි තියෙන්නේ. ට්‍රෑම් ලයින් නම් ඔප්ෂන් එක කරලා හදනවා. ඒකට ඔල්ටර්නේටිව් බස් දාලා තියෙන්නේ. ඒ වගේ ඔප්ෂන් තියෙනවා. තමන්ගේ හැම දෙයකම පහසු අතරම බයිසිකල් එකක් තියෙනවා කියලා. දැන් ගෙදර ළඟ ඉන්නේ මෙතන හැමතැනම මේ වගේ පාක්. දැන් ටවුන් ඒරියා එකේ මේ ඕන තැනක පාක් කරන්න පුළුවන්. සමහරක් තැන් තියෙනවා පාක් කරන්න බැරි තැන්. ඒ වගේ අපිට එකේ බැටරි. මම ගෙවල් ළඟටම වෙලා ඉන්නේ. මේ වීඩියෝ එක බලපු ඔයාලට හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. thank you හැමෝටම මාත් එක්ක එකතු වුණාට. මේ තියෙන බයිසිකල් පාක් එක. මේ වගේ බයිසිකලෙන්
නතර කරලා අපිට තියෙන්නේ මේ වගේ ලොක් එක මේ වගේ දාන්න. හරි එතකොට ඔටෝමැටිකලි ඒක අන්ලොක් වෙනවා. කාටවත් මේක අන්ලොක් කරන්න බෑ මේ. ඇප් එකේම තමයි කරන්න ඕනේ ඒක. ඔය වගේ. සෝරි thank you හැමෝටම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. මේ කමෙන්ට් එකක් තියෙනවා නම් දාන්න. මගේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ වගේ දේවල් දාන්න. thank you හැමෝටම බැලුවට.